මාර්ග මාසය කියලා කියන්නේ බොහොම සුවිශේෂී මාසයක්. විශේෂයෙන්ම කාන්තාවට ඇයට සුවිශේෂී මාසයක්. නමුත් පසුගිය කාන්තා දිනයේ පසුගිය දින කිහිපයකට පස්සේ අපිට වෛද්‍ය ශාස්ත්‍රයේ නිරත වුණු තරුණ වෛද්‍යවරයෙක්ට සිදු වුණු කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් හරිම අනුවේදනීය කතාවක් අහන්න ලැබුණා. මීට සමගාමීව කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ Sustainable Development Avenue සස්තිර ව්‍යාපෘතිය යටතේ කාන්තා හිංසනය සහ පුරුෂ හිංසනය පිටුදකින්න යන අරමුණු පෙරදරි කරගන්නේ ඔවුන්ගේ 6 වන අධ්‍යයන ලෙස මේ ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවා. ඉතින් කාන්තා පුරුෂ සහ ළමා හිංසනය කියලා කියන්නේ වර්තමානයේ වන විටත් සමාජය තුළ දකින්න පුළුවන් විශාල සමාජීය ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් කාන්තා පුරුෂ සහ ළමා විචාර කියලා කියන්නේ අද වන විට සමාජයේ දකින්න පුළුවන් විශාල ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් අද දින අපත් සමග වැඩිදුර විස්තර කතා කිරීමට එක්ව සිටිනවා නීතිඥ සචේතන සිරිවර්ධන මහත්මිය. ඉතින් මම කැමති ඔබතුමාගෙන් විලිම අහලා දැනගන්න කාන්තා හිංසනය කියන දේ අපේ රට තුළ බහුලව දැක ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඔබතුමාගේ මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක් තියෙනවද? දැන් ඔබතුමිය ඉස්සලා සාකච්ඡා කිව්වා වගේ කාන්තා හිංසනය කියන දේ ලංකාවේ ඇත්තටම බහුලව පවතිනවා. ඒක සමාජ විද්‍යාඥයෝ පිළිබඳව පරීක්ෂණ කරලා තියෙනවා. ඒ පිළිබඳව හදාarලා තියෙනවා. ඉතින් විවිධ මතවලට සහ නිර්ණායකම් වලට ඇවිල්ලා තියෙනවා කාන්තා හිංසනය ලංකාවේ සිද්ධ වෙනවා කියලා. ඒක ඇත්තටම සෝචනීය කරුණක්. ඔබතුමිය අහුවා වගේ කාන්තා හිංසනය ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? ඒක ඇත්තටම ඒක අපේ රටේ විතරක් නෙමෙයි. අපි ගත්තොත් මේ දකුණු ආසියාවේ රටවල තියෙන බහුලව දකින්න ලැබෙන සාධකයක්. ඒක ප්‍රධානම හේතුව තමයි අපේ සමාජයේ ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන එක අපි ගැඹුරට අධ්‍යයනය කළොත් අපේ සමාජය ඇත්තම ප්‍රයුක්ත මූලික සමාජයක් තමයි තියෙන එක. ප්‍රයුක්ත මූලිකත්වය ප්‍රදාන කරගෙන පුරුෂාධිපත්‍ය තහවුරු කරතු සමාජ ක්‍රමයකින් තමයි අපි පැවතෙන්නේ. ඉතින් ඒ සමාජ ක්‍රමය තුළ මුල් බැහැගත් මතිමතාන්තර සහ හේතු සාධක මත කාන්තාව කියන ලක්ෂණය සමාජයේ යම් ආකාරයක දුර්වල කොටසක් විදිහට හඳුන්වලා දීලා තිබෙනවා සහ ඒක ඒ වගේ පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක නිසා අර සමාජය තුළ තාඩන පීඩන වලට ලක්වීම සහ ඒ කට්ටියට යම් ආකාරයක ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීම සම්බන්ධව ලොකු කතිකාවක් සමාජයේ තියෙනවා. ඉතින් අර මම කිව්වා වගේ අපේ සමාජ ක්‍රමය තුළ අර ප්‍රීතුත් මූලික සමාජය තුළදී පුරුෂාධිපත්‍ය පැතුරු වීම තුළින් කාන්තාව යම් ආකාරයකට පසුබෑමක් ලක් කළා. ඒ හිංසනයට ලක්වීම පිළිබඳව සමාජයේ එහෙම සිදුවීමක් සමාජය තුළ සිදු වෙලා තියෙනවා. හරි. ඔබතුමා කියපු විදිහට අපි දකින්න පුළුවන් පිටුම් සමාජයක්. මම කැමතියි දැනගන්න දැන් අපි පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන එතකොට ගොඩක් කලාවට අපි දකිනවා කාන්තාවන් පොදු ප්‍රවාහනේ භාවිතා කරද්දී හිංසනයට ලක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මොන වගේද ඇය ක්‍රියා කරන්නේ? ඇත්ත වශයෙන්ම මෙහෙමයි. දැන් වර්තමානයේදී අපිට පොදු ප්‍රවාහනයේදී වෙන්න පුළුවන් හිංසන සහ තාඩන පීඩන පිළිබඳව අපි නොයෙකුත් සමාජ මාධ්‍යවල ඒ දර්ශනවල අපි දැකලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති ඉන්දියාවේදී මේ ළඟදී කාන්තාවක් පොදු ප්‍රවාහනයේදී දූෂණය වෙලා තිබුණා. ඇත්තටම අපි කාන්තාවක් ගැන කතා කරාම ළමයෙක් ගැන කතා කරාම යම් ආකාරයක අනාරක්ෂිත භාවයක් තියෙනවා. එතකොට කාන්තාවක් රාත්‍රියේ ගමන් යන බස් එකක තනියෙන් යන්න යම්සි බියක් තියෙනවා. ඒ වගේ පසුබිමක මම හිතන්නේ පොදු ප්‍රවාහනය තුළදී අපි හිතමු පොදු ප්‍රවාහනවලදී යම් කිසි තාඩන පීඩන ලක් වුණොත් ඒ වෙලාවෙම අපිට ප්‍රතිකර්ම තියෙනවා. ඒ කියන්නේ එක දෙයක් තමයි මම කියන්න කැමති සමහර කාන්තාවන් මේ දේවල් පීඩනය විඳින මේ නිහඬව සිටිනවා. ඒ නිහඬව සිටීම මම හිතන්නේ යුක්තිය හම්බ වෙයි කියලා සහ ඒ කට්ටියට සමාජයේ ඉදිරියට එන්න පුළුවන්කමක් ඇති වෙයි කියලා. ඒ වගේම තමයි කාන්තාවන්ගේ ඒ කියන්නේ ඒ කට්ටියගේ හඬ අවදි කළ යුතුයි කියන එක. දැන් ලෝකේ දියුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පිටරට සංකල්ප ලංකාවට ඇවිල්ලා තියෙනවා විමන්ස් ඩේ කියලා අපි කතා කරනවා. එතකොට මේ අත්‍තරම සමාජය තුළ මාතෘත්වය සලකලා අම්මා කියන සංකල්පය ප්‍රවර්ධනය කරලා ඒ කාන්තාවට නිසි ගෞරවය ලබා දිය යුතුයි.
දැන් ඔය අහපු ප්‍රශ්න අපි කියොත් අපි කොහොමද පොදු ප්‍රවාහනයේදී මේ වගේ හිංසනයක් ලක් වෙනකොට අත්ත වශයෙන්ම ඒක ඒ සමාජය තුළ තවත් කාන්තාවක් යම්සි කාන්තාවක් පීඩනය ලක් වෙනවා දැක්කොත් ඒ කාන්තාව ඒ පීඩන ලක් වෙන කාන්තාව උදව් කරන්න පුළුවන්. ඒ වගේම අපි බලන නීතිය පැත්තෙන් අපිට පුළුවන් බස් එකේ යද්දි ඒ ප්‍රවාහනයේදී කොන්දොස්තරට කියලා ඩ්‍රයිවර්ට මේ රියදුරාට ඒක කියලා ළඟම පොලිස් ස්ථානයට කියලා මේ පිළිබඳව පැමිණිල්ලක් දාන්න පුළුවන්. නමුත් හොඳම දේ තමයි අපි කාන්තාවක් වශයෙන් අපි කොහොමද මේකෙන් ඒ කියන්නේ අපි මේවට සම්බන්ධ ඒ කියන්නේ අපි මේවට ගොදුරු නොවීම පිළිබඳව අපි සමාජයේ ඇත්තම මේ ඇත්තම මම මේ කියන එකත් හරි දැන් අපිට කියන්න පුළුවන් අම්මත් එක්ක යන එහෙම හැමෝටම කරන්න බෑ. නමුත් අර කාන්තාවක් වීම තුලින් ඒ කියන්නේ දුර්වල නොවි ආත්ම ශක්තියක් ඇතුව අර යම්සි පීඩනයකට ලක් වෙද්දී මට මෙහෙම දෙයක් වෙනවා එහා පැත්තේ මේ තව කාන්තාවට තව සහෝදරයෙකුට මේ සම්බන්ධ දැනුවත් කළා ඒ අපරාධය අපයෝජන වින්දිත නොවීමේ හැකියාවක් සහ ආත්ම විශ්වාසයක් යම් තියෙනවා. මම දකින්නේ ඊළඟට සර් මම දැනගන්න කැමතියි අපි පහුගිය දවස්වල වාර්තා වන නාට්‍යකාරීක සිදුවීමක් තමයි අනුරාධපුරයේ වෛද්‍ය ශාස්ත්‍රයේ නිරත වුණු වෛද්‍යවරියකට සිදුවන සිදුවීම. ඉතින් ඒ වගේ අවස්ථාවකදී කාන්තාවක් හැසිරිය යුත්තේ මොනවද? අත්‍තරම ඔය කතාව දැන් අනුරාධපුරයේ වෛද්‍යවරියක් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් කියලා. එතකොට අපි කතා කරොත් අපේ මේ වින්දිතයන් බවට පත් වෙන්නේ කවුද කියලා අඩු අධ්‍යාපනයක තියෙන පුද්ගලයන් අඩු ආදායම් ලබන පුද්ගලයන් කියලා අපි කිව්වේ. නමුත් මේ ප්‍රශ්නේ තාමත්ම බැරෑරුණා. ඒ කියන්නේ මේක අපි හිතන්න ගැඹුරින් අධ්‍යයනය කළ යුතු සාධකයක්. ඒකෝර මේ අපරාධයට අපයෝජන දක්විච්ච කාන්තාව ඇත්ත වශයෙන්ම හොඳ අධ්‍යාපන මට්ටමක වෛද්‍යවරයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට එතුමිය ඇත්තම එතුමියරත් මෙවැනි ඇත්තම ලිංගික බලපෑමක් අපයෝජනයක් සිදු වුණා කියන්නේ සමාජ අනිත් මිනිස්සු ගැන කතා කරන්නේ ඇත්තම අනාර්ථ බවක් අපිට පේනවා. නමුත් මෙතනදී ඒ වෛද්‍යවරියක් සම්බන්ධව අපි කතා කරොත් වෛද්‍යවරියක් වෙලා ඒ සිදුවීම සිදු වුණාට පස්සේ ඒ වෛද්‍යවරිය යම් ආකාරයක ක්‍රියා කරපු ආකාරය පිළිබඳව දැන් අපි තේරුම් ගන්න එක දෙයක් තමයි අපිට යම්සි වරදකරුවෙක් අධිකරණයට ගෙනල්ලා වරදකරු කරන්න ඕන අපේ සාක්ෂි ඕන. ඒ සාක්ෂි නැතුව අපිට සාක්ෂි තහවුරු කරන්න නැතුව අපිට එයාව වරදකරු කරන්න බෑ. එතකොට කාන්තාවක් විශේෂ මම දන්නවා එයා එතුමියට ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ වෙද්දී වාර්තා වෙලා තියෙන විදිහට එතුමිය හඳුනා ගැනීම පෙරට්ටුවට පැමිණීම දෙපාරක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. හැබැයි ඒක නීති අනුකූලව පස්සේ ආවිල්ලා මේ ළඟදී වාර්තා වුණා ඇවිල්ලා හඳුනාගත්තා කියලා. නමුත් එයාගේ වෛද්‍ය අපි හැම වෙලාවෙම දන්නවා පළවෙනි සාක්ෂි ඕනම අපරාධකරුවෙක් ලෝකාස් නීතිය අනුව යම්සි සාක්ෂියක් ඉදිරි කරනවා. එතකොට එච්චර දැනුගත් කාන්තාවක් කියලා එතනදී අය කියනවා මේ සිදුවීම සුදා වුණාට පස්සේ අය පිළිසුදු වුණා කියලා. ඉතින් එතනදී ලොකු සාක්ෂියක් අහිමි වෙනවා අධිකරණයෙන්. ඒතර ඒ වගේ අවස්ථාවේදී අපි ඒ කියන්නේ අපි දැනගත යුතු දෙයක් තමයි අපි මෙයාට දඬුවමක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේ වගේ අපරාධ කරුවම නිදල්ලා යවන්න හොඳ නැහැ. ඉතින් අර ඒ මානසික පීඩනයත් එක්ක අපිට ඇත්තටම එතුමියට චෝදනා ගන්න බෑ අපිට. නමුත් ඒ වෙලාවේ මේ දැනගැනීමට සහ අනිත් කාන්තා පාර්ශ්වයට දැනගැනීමට කියන්නේ අපි කවුරු හරි පුද්ගලයෙක් මොනවාරි ප්‍රශ්නයක් කියලා මොනවාරි අපජන අපිට අධිකරණ ඉදිරියේ මෙයා වරද කරනවා අපේ සාක්ෂි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්න. ඒ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වෙනවා මේ ඒ අපයෝජන සම්බන්ධ වෙන්න මේ යම් ආකාරයක ප්‍රශ්නසහගත අවස්ථා තියෙනවා. නමුත් මානසික පැත්තෙන් බලුත් ඒ කාන්තාවන්ට ලොකු පීඩනයක් ඇතිවෙන්න ලැබිලා තියෙනවා. ඉතින් මම දකින්න විදිහට ඇත්තටම ඒ සිදුවීම ඉතාමත්ම ඛේදනක සිදුවීමක්. එවැනි කාන්තාවකටත් ලංකාවේ එවැනි අතවරයක් වුණා නම් අනිත් පිළිබඳව අනිත් කාන්තාවන් ගැන ඒ කියන්නේ ලොකු ප්‍රශ්න සහගත සිදුවීමක්. මම ඇත්තටම පෞද්ගලිකව මම මේ සිදුවීම හෙලා දකිනවා. යම් ආකාරයක අධිකරණ මාර්ගයකින් ඒ වරදකරුට උපරිම දෙන්න පුළුවන් දඬුවම ලබා දීම පිළිබඳව අධිකරණයේදී යුක්තිය ඉටුවේ කියලා මම විශ්වාස කරනවා.
අනිත් එක තමයි මම කිව්වා වගේම අපි අධිකරණයේ සාක්ෂි මත තමයි හැමදාම පදනම් වෙන්නේ. එවැනි සිදුවීමක් වුණොත් අනිවාර්යයෙන්ම අපරාධ කරුණු නිදැල්ලේ අරින්න යන්න එපා. ඒ විනිවිදයන්ටත් යම් ආකාරයක වගකීමක් තියෙනවා. මේ සාක්ෂි අධිකරණ ඉදිරිපත් කරලා ඔහුව නිවැරදිම වරදකරුවා බවට පත් කරනවා. මොකද නීතියේ සංකල්පයක් තියෙනවා. නීති ඉදිරියේ වරදකරුව වෙන තෙක් සැකකාරයෙක් පමණයි කියන්නේ. අනිත් එක තමයි ඕනම අඬුවක් අපරාධනව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන්න ඕනේ. ඔය මූලික සිද්ධාන්ත තුල අපිට පුළුවන් සාධාරණ සැකයක් ආවේ නැත්නම් යම්සි අවස්ථාවක ඒ පුද්ගලයාට වරදකරුව නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කොයිම වෙලාවක අපරාධකරුවන්ට කිසිම වෙලාවක ගැලවීමේ නොයෑමේ චේතනාව අපි ළඟ තියෙන්න ඕනේ. අපි ඒ විදිහට ක්‍රියා කරන්න ඕනේ සහ සියලුම සාක්ෂි අපි අධිකරණ ඉදිරිපත් කළා අපරාධකරුවන් නිවැරදි දඬුවම් දීමේ උපරිම දඬුවම් දීමේ වෙන පරිදි ක්‍රියා කරනවා. හිතන්නේ සමාජ මාධ්‍යවලින් විශාල වශයෙන් කතා බහට ලක්වන කතාවක් තමයි අනුරාධපුර සූත්‍රය. ඔව්. සමහර දැනගන්න කැමති කාන්තා හිංසනය සම්බන්ධයෙන් වරණි අවස්ථාවක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් කාන්තාට උදව් ලබා ගන්න පුළුවන් ආයතන මොනවාද? අත වශයෙන් අද ලංකාවේ ප්‍රධාන වශයෙන්ම කාන්තා හිංසනය සම්බන්ධව අපිට පුළුවන් පොලිසියට එළම ගිහිල්ලා කාන්තා හා ළමා කාර්යාංශය කියලා වෙනම අංශයක් තියෙනවා. ඒ පිළිබඳව අපිට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කාන්තා ළමා ආරක්ෂණ අධිකාරිය කියලා අධිකාරියක් තියෙනවා. ඒ පිළිබඳව නේද අනිත් එක තමයි 1929. මට මතක විදිහට 1929ට ඕන වෙලාවක කාන්තාවන්ගේ හිංසනය පිළිබඳව වාර්තාවක් නැත්නම් යම්සි පැමිණිල්ලක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරනවා. දැන් මෙතනදී අපි සැලකිලිමත් වෙන්න යොදනයි යම් ආකාරයකට කාන්තාවක් යම්සි අපයෝජනයකට සහපටත් වෙන ලකුණොත් ඒ කාන්තාව පොලිසියට යන්න අදිමදිය. එතකොට මේක වාර්තා කරොත් එයාට යම්සි බලපෑමක් ඇති වෙයි කියලා සමාජයේ යම්සි ප්‍රතිගමනයක් තියෙනවා. මොකද මම කියන්නේ කාන්තාව එදාට වඩා අද ශක්තිමත් විය යුතුයි කියන එක. ඒ කියන්නේ මේක කොහෙන් කර නැවැත්විය යුතුයි. ඒක නිසා කාන්තාවන් මීට වඩා බුද්ධිමත්ව අද ගොඩක් කාන්තාවන් ඉතිහාසයේ කාන්තාවන් වගේ නෙමෙයි ගොඩක් ඉගෙන ගන්නවා සමාජීය දේවල් ගොඩක් දන්නවා. ඒක නිසා අපරාධකාරයන්ට අතකොලක් නෙවෙයි විනිවිදයක් නොවි ඉදිරියට ඇවිල්ලා යුක්තිය ඒ කියන්නේ අසාධාරණයක් වුණොත් යුක්තිය ඉටු කර ගැනීමේ කාර්යයක නිරත වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි මම ඔය කිව්වා වගේ කාන්තා ළමා කාර්යාංශයට ඔකට පැමිණිලා දාන්න පුළුවන්. ඒ වගේම පොලිසියේ තියෙන වෙනම අංශයක් ඒ පොලිසිය ළමා කාර්යාංශයේ ඉන්නේ කාන්තාවන් ඒ පිළිබඳව යම්සි පුද්ගලයෙකුට යම්සි අපරාධයක් සහ අපයෝජනකම් කියලා ඒ පිළිබඳව පැහැදිලිවම පැමිණිල්ලක් දාලා ඒ පිළිබඳව විමර්ශනයකට අපි ඉල්ලා සිටින්න පුළුවන්. සදන් කිව්වා වගේ අතනම වර්තමාන වෙනකොට කාන්තාවන් අධ්‍යාපනයත් ඉහළ මට්ටමක ඉන්නානේ. නමුත් වර්තමානයේ සාමාන්‍ය කාන්තා හිංසනය කියන දේ ඉහළ යමින් පවතිනවානේ. සදකින විදිහට මොකක්ද හේතු සාධක මේ වගේ කාන්තා හිංසනය දවසින් දවස මෙහෙමයි. දැන් අපි දැන් මෙතනදී බලන්න ඕන දේ තමයි මේක දෙපාර්ශ්වයක තියෙන දෙයක්. සමහර වෙලාවට සමාජයේ ඒ කියන්නේ දැන් මේක මම අර කිව්වා වගේ කාන්තා හිංසනයට ලක් වෙන්නේ අපි බැලුවොත් ගොඩක් දේවල් කාන්තාවන් යම් ආකාරයක ඉස්සලාම එක එක දේවල් වලට ෆෝන් එකට සහ මිත්‍රභාවයෙන් ඇති කරගෙන එකට එක්ක හොඳින් ජීවත් වෙලා යම් ආකාරයකදී පස්සේ තමයි මේ හිංසනකාරයට මේ වෙන්නේ. එතකොට මේක දෙපාර්ශ්වයම තියෙන ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් අපි ගත්තොත් මේ ළඟදී වෙච්ච මිනිවරම ගණිමුල සංජීවගේ මිනිවරම සිද්ධිය ගත්තොත් ඒක මහමල කරපොද කාන්තාව. එතකොට එවැනි අපරාධ කිරීමකට කාන්තාවන්ට ලොකු ශක්තියක් තියෙනවා. නැහැ කියලා නැහැ. එතකොට කාන්තාවන් පැත්තේ ලොකු වගකීමක් තියෙනවා අපි මේකේ විනිවිදයක් නොවි සිටීමට. ඒකට එක ලොකු වගකීමක් තියෙනවා. අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? අපි කොහොමද අපේ සීමාව මොකද්ද? අපි තවත් මේකට ගොදුරු වෙනවද කියන අනිත් එක වර්තමානයේ තියෙන මත්ද්‍රව්‍ය දැන් ඉරිමින් වගේම දැන් කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපරාධය මේසා අපයෝජනයට ලක්වීම පිළිබඳව කාන්තාවන්ට වගකීමක් තියෙනවා. මේකෙන් මේවට ගොදුරු නොවී සිටීම. එතකොට සර් මම දැනගන්න කැමතියි දැන් අපි කාන්තාවන් හිංසනයට ලක් වෙන ආකාරය හැමදේම කතා කරා. සාමාන්‍යයෙන් වැඩිපුරම මොන විදිහටද කාන්තාව හිංසනයට ලක් වෙන්නේ? වර්තමානයේ අත්‍තරම ඒ කියන්නේ මෙහෙමයි. අත්‍තරම ඉතාමත් කේන්ද්‍රීය ජනක සිදුවීම් අපිට වාර්තා වෙනවා.
අපිට වර්ග උසාවි වලින් සහ නඩු කටයුතු වලින් ප්‍රධාන වශයෙන්ම ඩොමෙස්ටික් වයලන්ස් එක ගෘහස්ත හිංසනය කියලා එක තමයි අපිට මේ වෙන්නේ මේ වාර්තා වෙන්නේ. ඊට අමතරව වෙන ආකාරයෙන් යම්කිසි කාන්තාවන්ට බලපෑම් සිදුවීම දැන් අන්තර්ජාලය හරහා බලපෑම් සිදුවීම සයිබර් බුලින් කියලා අහලා තියෙන ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අත් වශයෙන්ම මම පොඩි කතාවක් කියන්නම්. ඒ කියන්නේ මම දන්න පොඩි සිදුවීමක් සිදු වුණා. ඒ ළමයා යම්සි පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් පවත්වා ඉඳගෙන ඉඳලා තියෙන ඒ සම්බන්ධතාවය තියෙන කාලෙදී මෙයා යම්සි ෆොටෝ වගේක් මේ පිරිමි ළමයාත් එක්ක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධතාවය නැවතුව දායිනම් මේක Facebook එකේ සංසරණය වෙන්න පටන් ගන්නවා මේ ෆොටෝස්. ඒ ළමයාත් එක්ක මම කතා කරද්දී ඒ පුතා මෙහෙම දැම්මේ කියලාම මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියන එක. ඉතින් හොඳට මතක තියාගන්න ගෑනු ළමයෙක් සහ කාන්තාවක් ඒ වගේ ෆොටෝස් සමාජ මාධ්‍ය තුල දාන්න අපිත් වගකීමක් තියෙනවා. අපිත් ඒවට උදව් කිරීමක් සහ අනුබල දීමක් නොකර ඉන්න ඕනේ. ඇත්තටම සමාජ මාධ්‍යයේ ඒව සංසරණය වෙද්දී අලුත් නීතියක් හඳුන්වා දී තිබුණා. ඒක අයින් කරන්න හරි අමාරු. කවුරු එක්කෙනෙක් ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තොත් කවුරු එක්කෙනෙක් ඒ සම්බන්ධව යම්සි කියන බහගත්තොත් අපිට ඒක අයින් කරන්න හරි අමාරු. ඒ නිසා අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ අපි විසින් ස්වයං විනයක් පවත්වාගෙන මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අපරාධ වල ගොදුරු නොවී සිටින්න. ඒක තමයි අපි හැමෝම දන්නේ. ඒක ගෙදරින්. ඒ කියන්නේ අපි කුඩා කල සිටම මං කියන්නේ මේක පොඩි මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් පිරිමි දරුවෝ ගෑල්වම කියලා නැහැ. බෑඩ් ටච් මොකද්ද ගුඩ් ටච් මොකද්ද කියන එක ඒක හඳුන්වලා ඒ සමාජයට අනුගත කරනවා. එතකොට පොඩි දරුවන්ට පවා යම්සි කරදරයක් වෙනවා දකිද්දී ඒකට තේරෙනවා සෙන්ස් එකේ නිවීමක් තේරෙනවා මේක මට හරියන්නේ නැහැ. මම මෙතනින් අයින් වෙන්න ඕනේ. මට මොකක් කරේ බලපෑමක් සිදු වෙන්නේ යන්නේ කියන්නේ. ඒ වගේ අර සමාජෙම කතිකාවක් ඇති වෙලා යම් ආකාරයක කුඩා ළමයින්ගේ මට්ටමින් පවා යම්සි දැනුවත් කිරීමක් මේ සම්බන්ධ විය යුතුයි කියන මතේ මම ඉන්නවා. මම හිතන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය අධික ලෙස පරිහරණය මේ දේවල් තවදුරටත් වැඩි වෙමින් පවතිනවා. දැන් ওই දේවල් ඔය සාධක නිසා ඉතාමත්ම වේගෙන් ව්‍යාප්ත වෙනවනේ. එතකොට ඒ හොඳ දේවල් සහ නරක දේවල් දෙකක් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපි හැම වෙලාවෙම සීමාව මොකක්ද කියන්නේ. එහෙම නැත්තම් ඒ සීමාව අපි හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවනේ පුතා. හැම ප්‍රශ්නෙම දෙපැත්තක් තියෙනවා. අපි එක පැත්තකට විතරක් ඇඟිලි දික් කරන්නේ නැතුව අපි හරියට ගැඹුරට අධ්‍යයනය කළොත් යම් ආකාරයක පෙළඹවීමක් සහ කැමැත්තක් අනිත් පාර්ශ්වෙත් අපි දකිනවා. ඉතින් ඒ වගේ පෙළඹවීම සහ ස්වයං විනයක් ඇති කරගෙන ජීවන රටාවක් සහ පුරුද්දක් ඇති කරගත්තොත් මම හිතනවා බොහෝ දුරට බොහෝ ප්‍රශ්න අඩු වෙයි සහ වින්දිතයන් බවට පත් වීම වළක්වා ගන්න පුළුවන් කියන එක. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න අවසාන වශයෙන් අපේ සමාජයට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ මේ කාන්තා හිංසනයේ පිටු දැකීම සම්බන්ධව? ඇත්ත වශයෙන්ම දැන් කාන්තාවක් වීම සම්බන්ධව යම් ආකාරයක දැන් අපි ස්ටිරියෝටයිප් කියලා කියනවා. අපි ඒ කියන්නේ දුවෙක් ඉපදෙන්න කලින් ස්කෑන් කරලා බලනවා දුවෙක්ද පුතෙක්ද කියන්නේ. දුවෙක් ඉපදෙනවා නම් අපි මහන පාට මොකද්ද? එනම් රෝස පාට. පිරිමි ළමෙක් ඉපදෙනවා අපිට පහන පාට මොකද්ද? නිල් පාට. අපි කියන්නේ ඒක සංකල්පයෙන් එහා ගිහින් අපිට දරුවෝ ගෑනු ළමයි පිරිමි ජෙන්ඩර් බේස් කරන්නේ නැතුව මේ සමාජයේ කාන්තාව ඉදිරියට පැමිණෙන්න ඕනේ. දැන් වර්තමානයේ වලදී අත්‍තරම කාන්තාවන් ජනගහනය වැඩිනේ. ඉතින් සමාජයේ ලොකු වගකීම් බාර ගන්න ඉස්සරහට පැමිණෙන්න සහ ශක්තිමත් වෙන්න. එදා හිටපු කාන්තාවට වඩා කාන්තාවන් අද ඉගෙන ගන්නවා, විශ්වවිද්‍යාලයට යනවා. ඒ තුලින් කාන්තාවන්ට පුළුවන් ඒ කට්ටියගේ තිබ්බ ශක්තිය එළියට අරගෙන ඉදිරියට ඒ කට්ටිය වෘත්තීය මට්ටමින් ඉස්සරහට එන්න. එතකොට මාතෘත්වය පදනම් කරගෙන එතකොට මුළු සමාජයේම අම්මා කියන සංකල්පයට කරු කරනවා. ඉතින් ඒ වගේ සමාජයක් නිර්මාණය කිරීම සහ ළමයිව කුඩා කල සිටම අන්‍යයන්ට ගරු කිරීමට උගන්වන්න. ඒ කියන්නේ කාව ඩිස්ක්‍රිමිනේට් කරන්න ජෙන්ඩර් බේස් වයලන්ස් අර දැන් අපි හැමතරම දන්නවනේ ඒ වගේ තියෙනවා. මේක ඉතින් මේක අදහිට කරන්න පුළුවන් සංකල්ප නෙමෙයි. මේ කුඩා කල සිටම මනුෂ්‍ය වර්ගය තුළ වර්ධනය කළ සංකල්පයක්. එතකොට මගේ අම්මා, මගේ නංගි, මගේ සහෝදරයා කියන සංකල්පය මේ කට්ටිය ඔළුවට මේ පොඩි දවස්වල ඉඳන්ම යනවා. එතකොට කාව ඩිස්ක්‍රිමිනේට් කරන පහත් කොට සලකන්න අඩත්තේට ලක් කරන්න
තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. අනිත් එක ඒක මම දකිනවා ඉතින් ඒක මුළු සමාජයක් විසින් අපි ආරක්ෂා කරගොත් දෙයක්. අම්මා කියන සංකල්පයට අපි මුළු සමාජයෙන් විශ්වයේම ණයගැති. ඉතින් මේ සමාජයට විවිධාකාර පුද්ගලයන් බිහි කරන්නේ කාන්තාව. ඉතින් කාන්තාවට නිසිතන අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි කියන අතේ මම ඉන්නවා. ඒ වගේම තමයි කාන්තාවන් විසින් කාන්තාවන්ට විරුද්ධව එල්ලවන බලපෑම් වලට එරෙහිව නැගී සිටින්න ශක්තිය ධෛර්යය ඒකට තියෙන්න ඕනේ. අනිත් එක කිසිම වෙලාවක වින්දිතයන් වෙලා ඒව දරාගෙන සිටීමෙන් වෙන්නේ ඉදිරි පරම්පරාවත් ඒ වගේ දරාගෙන සිටීමක් පමණයි. ඒකේ කවදාවත් ඒ ප්‍රශ්නේ විසඳුමක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා බුද්ධිමත් කාන්තා පිරිසක් ඒ කියන්නේ ජනගහනයෙන් වැඩි පිරිසක් අද ලංකාවේ ඉන්න නිසා ඉදිරියේදී මේ ප්‍රශ්න වලට කාන්තාවන් ඉතා සාර්ථකව සහ ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකියාවක් ලැබේ කියලා. ඉතින් අද දවසේ හරවත්ව කතා බහකට කැලණි විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ ශාස්ත්‍රීය ව්‍යාපෘතියේ 6 වන අදියරෙහි එක් කොටසක් වන කාන්තා හිංසනය පිටදකිමු යන මාතෘකාව යටතේ හරවත් වූ කතිකාවතකට එක් වූ ඔබතුමාට මම මේ අවස්ථාවේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.